1951 අවුරුද්දේ රිලීස් වුණු සුපිරිම මට්ටමේ ෆිල්ම් දෙකක් තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ. ඉතින් සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට වගේම සිනමාව පිළිබඳ ඉගෙන ගන්න කැමති හැම දෙනාටම මේ ෆිල්ම් දෙක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. අංක දෙක තමයි The Day the Earth Stood Still චිත්‍රපටය. මිස්ටර් රොබර්ට් වයිස් විසින් අධ්‍යක්ෂණය කරපු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් විදිහට The Day the Earth Stood Still චිත්‍රපටය හඳුනා ගන්න පුළුවන්. නාස්තික යුද්ධයක් පිළිබඳ භීතියක් පැතිරී තිබුණු කාලයක පෘථිවියට අනතුරු ඇඟවීමක් රැගෙන පැමිණි ක්ලාටු කියන මානවරූපී පිටසක්වල ජීවියාට සහ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සේවය කරන ගෝඩ් කියන රොබෝවරයාට මුහුණ දීමට සිදුවන ප්‍රචණ්ඩකාරී පෘථිවි සංචාරය වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් යුද්ධය සාමය සහ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම පිළිබඳ කාලානුරූපී පණිවිඩයක් ලබා දීපු මේ ෆිල්ම් එක සිනමා ප්‍රේක්ෂකයන්ට විතරක් නෙමෙයි චිත්‍රපට තිර රචනය, චිත්‍රපට සිනමාකරණය, චිත්‍රපට සංගීතය වගේම චිත්‍රපට සංස්කරණය ගැන ඉගෙන ගන්න කැමති අයටත් ගොඩක්ම උදව් වෙයි කියලා මම හිතනවා. අංක 1 තමයි Strangers on a Train චිත්‍රපටය. සිනමාවේ මාස්ටර් ඔෆ් සස්පෙන්ස් යන නමින් හඳුන්වන සර් ඇල්ෆර්ඩ් හිච්කොක්ගේ විශිෂ්ට චිත්‍රපටයක් විදිහට Strangers on a Train චිත්‍රපටය හඳුනා ගන්න පුළුවන්. දිනක් දුම්රියෙන් ගමනක් යන ටෙනිස් ක්‍රීඩක ගයි හේන්ස්ට ආචාරශීලී බාහිර පෙනුමක් ඇති බ්‍රූනෝ ඇන්තනි කියන පුද්ගලයා අහඹු ලෙස මුණ ගැහෙනවා. එහිදී බ්‍රූනෝ ටෙනිස් ක්‍රීඩක ගයිට විකෘති අපරාධමය සැලැස්ම යෝජනා කරන අතර ටෙනිස් ක්‍රීඩක ගයි එය අඳුරු විහිළුවක් යයි සිතා ගණන් නොගත්තත් අවාසනාවන්ත ලෙස ගයි පිටුපසින් පැමිණෙන මේ විකෘති අපරාධමය සැලැස්ම වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් මිනිමෙරුම පිටුපස ඇති මානසික ආතතිය ගවේෂණය කරපු මේ ෆිල්ම් එක සිනමා ප්‍රේක්ෂකයන්ට විතරක් නෙවෙයි චිත්‍රපට අධ්‍යක්ෂණය, චිත්‍රපට තිර රචනය, චිත්‍රපට රංගනය වගේම චිත්‍රපට සිනමාකරණය ගැන ඉගෙන ගන්න කැමති අයට ගොඩක්ම උදව් වෙයි කියලා මම හිතනවා. අවසාන වශයෙන් 1951 දී රිලීස් වුණු තවත් ෆිල්ම් ගොඩක් තිබුණත් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් දෙක බලන්න කියලා මම කියනවා. ඒ වගේම මෙතන කියපු නැති ඕගොල්ලන්ට හොඳයි කියලා හිතුණු තව ෆිල්ම් තියෙනවා නම් අනිවාර්යයෙන් මේවා කමෙන්ට් කරන්න. එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන්. ඕගොල්ලන්ට සුබ දවසක්.